my cake girl YouTube channel. අද කේක් එකක් නෙමෙයි හදන්න විදිහවත් ඩෙකොරේට් කරන විදිහවත් ගෙනාවේ. අද හදන්න යන්නේ මම chocolate brownies. ඔයාලා ආසයිනේ chocolate brownies කන්න. ingredients 5ක් විතරයි ඕනේ වෙන්නේ chocolate brownies හදන්න. අපි බලමු කොහොමද ඒක හදන්නේ කියලා. එන්න මාත් එක්ක. මේ ඉන්ග්‍රීඩියන්ට්ස් පහ තමයි අපිට බ්‍රවුනීස් හදන්න ඕන වෙන්නේ. මම ඉන්ග්‍රීඩියන්ට්ස් වල මෙෂර්මන්ට් එකම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දානවා. අපි මෙල්ට් කරගන්නවා චොක්ලට් ටිකයි බටර් ටිකයි. ඊට පස්සේ අපි කුඩු කරගත්ත සීනි ටිකට බිත්තර දෙකක් එකතු කරනවා. බිත්තර ටිකයි හොඳට බීට් කරන්න ඕනේ. ඊට පස්සේ බීට් කරපු මිශ්‍රණයට අපි උණු කරගත්ත චොක්ලට් මිශ්‍රණය දානවා. පිටි ග්‍රෑම් 75ක් අපි මේ මිශ්‍රණයට ඊට පස්සේ එකතු කරලා මේ විදිහට කවලම් කරගන්නවා. ඔන්න ඔය වගේ පදම ආවාම අපේ මිශ්‍රණය හරි. ඔය තියෙන්නේ අපේ oven එක ප්‍රී හීට් කරගන්න ඕනේ. විනාඩි 10ක් උෂ්ණත්වය 175 80 අතර විනාඩි 10ක් අපි අපේ oven එක ප්‍රී හීට් කරන්න ඕනේ. oven එක විනාඩි 10ක් අපි රත් වෙනකන් අපේ trays වලට අපි අපේ මිශ්‍රණය දාගමු. අපේ oven එක free heat වෙලා ඉවරයි දැන්. මේ brownies ටික අපිට දැන් බේක් කරන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ brownies එක අපි tray එකට දාලා. ඔයාලගේ oven වල කාලේ පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් timing. මගේ oven එකේ නා විනාඩි 20ක් 25ක් වෙනකොට තමයි හරියට බේක් වෙන්නේ. බලමු කොහොමද බේක් වුණාට පස්සේ කියලා. brownies ටික හදලා ඉවරයි. තියෙන්නේ බලන්න රස පාටයිනේ. රස පාටයි නෙමේ රසයි ඒක. මං කෑවා ටිකක්. මම මේ උඩින් දාලා තියෙන්නේ white chocolate. වලට පේනවා ඇති. ඒක තාමත් එනවා. මම මේක හැදුවේ කාටද දන්නවද? මේක මම හැදුවේ Father's Day එකට තාත්තට දෙන්න. බලමු තාත්තා කොහොමද රස බලන්නේ කියලා. තාත්තට කලින් මම රස බැලුවා. හරිම රසයි. ඔයාලත් හදලා බලන්න. මේ තියෙන්නේ බ්‍රවුනීස් එක මැද. ඔයාලට පේනවද දන්නේ නැහැ. හොඳට තෙත ගතියට තියෙනවා. බ්‍රවුනීස් එක එන්නත් ඕනේ ඉන්නේ මේ විදිහට. මේ වගේ හොඳට තෙත ගතියට තියෙනවා. ඇතුළට අපි දැන් මේ උඩින් දැම්මනේ මේ චොක්ලට් white chocolate එකත් ඇතුළට හොඳට මෙල්ට් වෙලා තියෙනවා. පෙරේත කනද තව කැල්ලක් ඕනේ. රසම රසයි. ඔයාලත් හදලා බලන්න එහෙනම්. දැන් බලමු මේක අපි තාත්තට දෙන්න යන්නේ.